මේක ඔබ අහන්න ඕන කතාවක්. ගුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය කිහිපය තුලදී වර්ෂාපතනීය වැඩිවීමක් අපේක්ෂා කළ හැක. මේ සැරේ මොන වින්නහියක් වෙන්න යනවද කියලා මට බයයි. මේවා අපි පුංචි සංදියේ ඉඳලා හිටපු ගෙවල්. හැමදාම වහිද්දි අපිට අයින් වෙන්න කියලා කොහොමත් කියනවා. අද වෙනකල් ලාන්තරාවක් උනේ නෑනේ. ඒ වුණාට අම්මේ මගේ හිතට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. මොකක් හරි සද්දයක් එනවා අම්මේ. කන්ද පහලට එනවා වගේ. විශේෂ පුවතක් මීට සුළු මොහොතකට පෙර බදුල්ල ප්‍රදේශයේ නායාමක් සිදු වී ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලද සැනින් බලාපොරොත්තු වන්න. මොනවද අනේ මේ අපේ රටට වෙන්නේ? පව්වනේ අසරණ මිනිස්සු. අනේ අප්පච්චි ඉන්න තැනකින් කතා කරන්නකෝ.